සාදරයෙන් පිළිගන්නවා සිරා කොමර්ස් YouTube channel එකට. අද අපි කතා කරන්නේ විකුණුම් ජනලයේ ආශ්‍රිතව ඊළඟට නෝට් එක හැදෙන විදිය. එතනදී අපි කතා කරනවා විකුණනවා. එතනදී ඒකක ගණනක් දෙනවා. ඒකකයක විකුණුම් මිල දෙනවා. උදාහරණයක් පෑන් දෙකක් වික්කා එක පෑනක් රුපියල් 20 ගානේ. අන්න ඒ වගේ. ඒ විදිහට තමයි තොරතුරු දීලා තියෙන්නේ. එතකොට කොහොමද විකුණුම් ජනලය හදන්නේ? එහෙනම් අපි යමු නෝට් එකට. හරි, අද අපි කතා කරන්නේ විකුණුම් ජනලයේ ආශ්‍රිතව ඊළඟට නෝට් එක හැදෙන විදිය. ඔයාලට මතක නම් ගැනුම් ජනලය හදද්දී මම දුන්නා ඒකකයක මිල දීලා ඒකක ගණන දුන්නා. එතකොට ඒකකයක මිල ඒකක ගණනෙන් ගුණ කරලානේ මුළු වටිනාකම ගත්තේ. ඒ වගේ කේස් එකක් කියන්නේ දැන් උදාහරණයක් ඇපල් ගෙඩියක් 50යි. ගෙඩි 10ක් වික්කා. ආන් එහෙම දෙනවා. හරිනේ. එහෙනම් අපි බලමු මේක අවශ්‍ය වන්නේ මොකද්ද කියලා. විකුණුම් ජනලය ඉල්ලනවා. විකුණුම් ජනලයේ ගිණුම් වලට පිටපත් කිරීමක් ඉල්ලනවා. විකුණුම් ජනලය අපි සෙට් කරගමු. ටස් කාලා විකුණුම් ජනලය සෙට් කරගමු. එකම දිහාට වටිනාකම දාති පොඩ්ඩක් ගුණ කරලා ගන්න වෙනවා. හරි. ඔන්න අපි විකුණුම් ජනලය සෙට් කරා. ලිජර පිටුවක් තියෙනවා. හරි. මෙතන අපි ලියමු විකුණුම් ජනලය කියලා. මෙතන අපි දාගමු දිනය. මෙතන ඉන්වොයිස් අංකය. ඉන්වොයිස් අංකය විස්තරය. ඇත්තට මෙතන ලියන්නේ විස්තරය එහෙම නැත්නම් ගනුදෙනු කරු. ගනුදෙනු කරු. මෙතන වටිනාකම. රුපියල්. මෙතන ලිජර ගිණුම. ලිජර පිටුව. හවුල නැහැ. හරි. එහෙනම් අපි දාගමු. ණයට විකුණුනේ විතරයි දාන්නේ. හරි. ඔන්න යා. ඔන්න කියනවා සුගන්ධිකාගේ රස කැවිලි අලෙවිසැලේ. ඒ කියන්නේ පෙන් රස කැමි විකුණන අලෙවිසැලේ 2026 මාර්තු මාසය තුලදී පහත ගණන් සිදුවේ. 3.4. කැවුම් ගෙඩියක් රුපියල් 50 බැගින්. කැවුම් ගෙඩි 25ක් කුමාරට ණයට වික්කා. එහෙනම් එනවා. හරිනේ. එහෙනම් කවුද? කුමාර. අපි ලියාගමු. දිනේ අපි දාගමු 3.4. ණයට විකුණුනේ වෙනවා 3.4 කුමාර. ඉන්වොයිස් සංකේත අපි දාගමු. ඉන්වොයිස් සංකේ 14. ඉන්වොයිස් සංකේ 14 වටිනාකම හොයමු. කොහොමද? කැවුම් ගෙඩියක් 50 බැගින්. ඒ කියන්නේ ගෙඩියක් 50යි. කැවුම් ගෙඩි 25ක්. එහෙනම් එකක් 50යිනේ. ඒ වගේ 25ක්. මේ බිඳුව මෙයාට දෙන්න 255ක්. 1250යි. හරිනේ. එහෙනම් 1250 දාගමු. ඔන්න සෙට් කරා 1250යි. හරි. ඒ කියන්නේ එකක මිල ඒකක ගණනේ ගුණ කරලා ෆුල් එක දාන්න. හරිනේ. ඔන්න යනවා. ඊට පස්සේ දොඩොල් කිලෝ එකක් 800 බැගින්. කිලෝ එකක් 800 බැගින් කිලෝ 8ක් නාරදට ණයට වික්කා. දානවා. ණයට විකිණීමන්නේ. හරි. 3.5. නාරද. නාරද 3.5. ඉන්වොයිස් සංකේත දාගමු. ඉන්වොයිස් සංකේත 15. ඉන්වොයිස් සංකේත 15 වටිනාකම දාමු. කොහොමද? කිලෝ එකක් 800යි. කිලෝ එකක් 800යි බැගින් කිලෝ 8ක්. එහෙනම් 8ෙන් ගුණ කරන්න. එහෙනම් 6400යි. හරිනේ. එහෙනම් 6400 දාගමු. 6400යි. හරි. ඊළඟ ගණනුවට යමු. ඔන්න කියනවා හෂිනිට ණයට විකුණු 4800යි. ඉන්වොයිස් සංකේත 16. ණයට විකුණුනේ දාමු. එහෙනම් 3.9. 3.9 හෂිනි. ඉන්වොයිස් සංකේත දාගමු. ඉන්වොයිස් සංකේත 16. 4800යි. 4800ක්. අවුල නැහැනේ. හරි. ඊළඟට යන්න. ඔන්න කියනවා තල කැරලි පැකට් එකක් 150 බැගින්. පැකට් එක 150 බැගින් පැකට් 10ක් දයානන්දට අත්පිට වික්කා. අත්පිට විකුණුනේව දාන්නේ නැහැ. ණයට විකුණුනේව දාන්නේ. හරිනේ. එහෙනම් මොකද විකුණුම් ජනලයට එන්නේ ණයට විතරයි. ඊළඟට යන්න. බිස්කට් පැකට් එකක් 300 බැගින් පැකට් 7ක් ඒකනායකට වික්කා. ණයටද අත්පිටද? ඒකනායකට වික්කා. කියලා නැහැ නේද? ණයටද අත්පිටද කියලා කියලා නැහැ. ඒකනායකට වික්කා. ණයටද අත්පිටද කියලා කියලා නැත්තම්
නමක් තියෙනවද බලන්න. මේ තියෙන නම එහෙනම් ණයට. ණයට තමයි විකුණලා තියෙන්නේ. අත්පිටද ණයටද කියලා නැත්තම් නමක් තියෙනවද බලන්න. නමක් තියෙනවා කියන්නේ ණයට. එහෙනම් ණයට විකුණලා තියෙන්නේ අපි දාගමු. 3.24 ඒක නායක. 3.24 ඒක නායක. අපි දාගමු ඉන්වොයිස් සංඛ්‍යේ 17 ඉන්වොයිස් සංඛ්‍යේ 17 වටිනාකම දාමු. බිස්කට් පැකට් එකක් 300 බැගින්. එකක් 300යි බැගින් පැකට් 7ක්. ඒ වගේ 7ක්. එහෙනම් 2100යි. 2100 දාගමු. හරිනේ. එහෙනම් ඔන්න දාගත්තා 2100. එච්චරද බලන්න. ඔව් එච්චරයි. එහෙනම් ඊට පස්සේ විකුණුම් ජනලේ ගිණුම් වලට පිටපත් කරන්න ඕනේ. එහෙනම් ඉස්සෙල්ලා එකතු කරලා එමුකෝ අපි. මේක එකතු කරලා එමු. 3 වෙනි මාසේ 31 කියලා දාමු. ලියන්නේ මොකද්ද? විකුණුම් ගිණුමට බැර කරා. බැර කළා. හරි. මෙතන දාගමු 50යි 8යි 14යි 15 එකක් ඉතුරුයි 7යි 7යි 14යි. හරිනේ. 5යි 4 2 8යි 14යි 15 එකක් ඉතුරුයි 8යි 6යි 14යි. ආයෙත් බලන්න. 5යි 4යි 2 6යි 9යි 15 එකක් ඉතුරුයි. 8යි 4යි 12යි 2 14ක් ඈ. 14550 කරන්නේ. 8යි 4 2 8යි 14යි 15 එකක් ඉතුරුයි. 8යි 12යි 2 14යි. හරියට හරි. එහෙනම් ගිණුම් ටික ගහගමු ටස් කාලා. ලොකුවට එන්නේ නැහැ. අපිට ගිණුම් ඕන වෙනවා 5ක්. තව ගිණුමක් අපි සෙට් කරගමු. තව ගිණුම් දෙකක් අපිට ඕන. අපි මේකේ විස්තර ටික අපි ලියාගෙන යමු ටස් කාලා. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල්. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල්. මෙතන දාගමු දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල්. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල්. හරි. අනිත් එක දාගමු දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල්. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල්. හරි. අපි තව ගිණුම් දෙකක් සෙට් කරගමු. හරිනේ. හරි. ඉල්ලුතු ටික සෙට් කරගමු අපි. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල්. 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 අවුලක් නැහැනේ. එහෙනම් අපි ගිණුම් ටික දාගෙන යමු. දැන් ලේසි. මුලින්ම විකුණුම් ගිණුමට බැර කරා. එහෙනම් බැර කරමු. 14550 එකතුව දාන්නේ 14550ක් විකුණුම් ගිණුමට බැර කරනවා ණය ගැතියෝ කියලා.
දිනේ දාගමු 3.31. එක එක ණයගැති ගිණුම් හර කරනවා. එහෙනම් ණයගැති කුමාර 1250යි. 1250ක් ණයගැති කුමාර මෙතන ලියනවා විකුණු. කුමාරගේ දිනේ දාගන්න 3.4. ඊට පස්සේ ඉන්නවා ණයගැති නාරද 6400ක්. එහෙනම් 6400ක් ණයගැති නාරද. ණයගැති නාරද. එහෙනම් මෙතන ලියනවා විකුණු. මෙතන නාරදගේ දිනේ දාගන්න 3.5. හරි. ඊට පස්සේ හෂිනි ණයගැති හෂිනි. එහෙනම් හර කරන්න 4800ක්. 4800ක් හර කරා ණයගැති හෂිනි. ණයගැති හෂිනි මෙතන ලියනවා විකුණුම් කියලා. මෙතන අපි දිනේ දාගමු හෂිනිගේ 3.9. 9. හරි. ඊට පස්සේ ඒකනායක 2100ක් හර කරනවා ණයගැති ඒකනායක. මෙතන ලියනවා විකුණුම් කියලා. ඒකනායකගේ දිනේ දාගන්න 3.24. 3.24. ඔය විදිහටයි එන්නේ. හරිනේ. එහෙනම් මේකට දාලව අපිට අභ්‍යාස දෙකක් විතර කතා කරන්න තියෙනවා. ඒ වැඩේ අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්.